පාටකුරුල්ලෝ කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ හැමෝම මෙවන්ට බනින හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා ඒ වගේම like කරන්න, comment කරන්න. තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. යාළුවෝ හැමෝම මෙවන් එක එච්චර හිත හොඳින් ඉන්න බව තේන්න නැහැ. මොකද මෙවන්ගේ මේ වෙනස් වීම හැමෝටම පුංචි කුතුහලයක්. මොකද එකපාරටම මෙවන්ට මේ උනේ කියලා. ඉතින් ඒක විශේෂයෙන්ම දැනෙන කෙනා තමයි අංජන. අංජන මංජිත නම් ගෙදරට වෙලා ඉන්නේ. ඒ පැත්තේ තොරතුරු හැමදේම දැනගන්න ඕන නිසා. ඒ වගේම නුරාන් අනිවාර්යෙන්ම ලොකු සම්බන්ධතාවයක් තියෙනවා ජීවන් එක්ක. ඒ හින්දා ඒ ප්‍රශ්නේ හොයාගන්න තමයි ඇත්තටම මංජිත ගෙදරට වෙලා හිටියේ. ඒ ප්‍රශ්නේත් මේ වෙද්දි විසඳගෙන ඉන්න අතරේ මේ මෙවන් අලුතෙන්ම මොකද්ද මේ කරන්න හදන්නේ කියලා තමයි ගැටලුව වෙන්නේ. ඉතින් මෙවන් ඇවිල්ලා ඒ ගෙදර හැසිරුණු විදිය ඒ තරම් හොඳ නෑ කියලා තමයි අංජන නම් යාළුවා එක කියන්නේ. කොහොම වුණත් කෙවින්ට කියනවා අනිවාර්යෙන්ම මෙවන් මේ වගේ වෙනස් වෙන්න ඇත්තේ මොකක් හරි එයාගෙත් මේකට සම්බන්ධයක් තියෙනවද දන්නේ නැහැ කියලා අංජන කියද්දි කීයටවත් කෙවින් නම් සැක කරන්නේ නැහැ මෙවන්ව. ඉතින් ඒ වගේම අනිත් යාළුවත් එහෙමයි. ඉතින් කොහොමින් හරි ඒගොල්ලන් ප්ලෑන් කරලා කෙවින්ගේ ඉඩම විකුණන වැඩේ මෙවන් තමයි විකුණන්න කෙනෙක් හොයලා දෙන්නේ. ඉතින් ඒ අනිවාර්යෙන්ම නුරාන්ගේ ප්ලෑන් එකකට අනුව ඉතින් අනිවාර්යෙන් ඒ ප්‍රොපර්ටි එකත් නුරාන් අතට ගන්නවා අනිවාර්යෙන්ම. ඉතින් ඒ බව දැනගත්තට පස්සේ මෙවන් එක ගොඩක්ම කේන්ති ආවේ. තීන යාළුකම පවා නැතිවෙන්න අනිවාර්යෙන් මෙතනදී ඉඩ තියෙනවා. ඉතින් ඉදිරියේදී මේ සිද්ධියෙන් ඒ ගොල්ලන්ගේ යාළුකම කැඩිලා බිඳිලා යන්න අවස්ථාවක් වෙනවා. ඉතින් නුරාන් ඇත්තටම ළඟම ඉන්න අය ලවා තමයි සල්ලි නිසා හැමදේම කරගත්තේ. ඉතින් ඉදිරියේදී කෙවින්ගේ දේපල ටික ගන්න තැනටම කෙවින් අසරණ කරලා ඒ ටික නුරාන් අරගන්නේ මෙවන් ලවාමයි. ඉතින් මෙවන් මේ සිද්ධියට සම්බන්ධ වුණු බව දැනගත්තට පස්සේ මේ හැමෝම යාළුවෝ මෙවන්ට අනිවාර්යෙන් බනීවි. ඒ වගේම මේ වගේ වැඩක් කරයි කියලා හීනෙන්වත් හිතුවේ නැහැ කියලා අනිවාර්යෙන් මේ අය දොස් පවරාවි. ඉතින් අනිවාර්යෙන් මෙවන්ට විරුද්ධව නීතියට යන්න තීරණය කරાવી මේ හැමෝම යාළුවෝ. ඉතින් මේ යාළුවෝ අතර බැඳීම මෙතනින් ඉවර වෙනවා. අපිට බලා ගන්න පුළුවන් වේවි.